අතුරු ප්‍රතිඵලයක් නැතුව අප් වෙද්දී ඔයාගේ සෙක්ස් ලයිෆ් එකත් බෙස්ම රිසල්ට් එකක් ගන්න මෙන්න මේ ප්‍රොඩක්ට් එක මෙන්න මේ කියන ටයිම් එකට යූස් කරලා 100% naturally අප් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේක තුල ඉන්නේ fitness bodybuilding supplement ගැන පැහැදිලිව සරලව දැනගන්න fitness with Vishan YouTube channel එක සමග අද ඉන්ට්‍රොඩියුස් කරන්න යන්නේ පිරිමි ශරීරයේ තියෙන ප්‍රධාන හෝමෝනය වෙන ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක 100% naturally අප් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ මැජිකල් ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා මෙන්න මේ වීඩියෝ එක තුලින් අද අපි කතා කරමු. මෙන්න මේ කියන මැජිකල් සප්ලිමන්ට් එක ගැන මෙන්න මේ වීඩියෝ එක තුලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර වීඩියෝත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් වීඩියෝ එකට යමු දැන් අපි. Get Sport කියන බ්‍රෑන්ඩ් එකේ නිපදවන ටෙස්ටොස්ටෙරෝන් ගෝල්ඩ් ES තමයි මෙන්න මේ මැජිකල් රිසල්ට් එකක් ගන්න පුළුවන් ලෝකයක් පිළිගත් අතුරු ප්‍රතිඵලයක් නැතුව දැනට යූස් කරන්න තියෙන බෙස්ම ටෙස්ටොස්ටෙරෝන් බූස්ට් එක විදියට මට highly recommend කරන්න කැමතියි. ඒ වගේ විශේෂයෙන් මතක් කරන්න ඕන මෙන්න මේ කියන සප්ලිමන්ට් එක ජිම් යන නොයන පිරිමි දෙපාර්ශ්වයටම යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ජිම් යන කෙනෙක් වෙන්නත් පුළුවන්. අපි නැත්නම් ඇත්ලටික් ක්‍රීඩාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ගෙදරට වෙලා ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා හැම දිනාටම මෙන්න මේ කියන ටෙස්ටොස්ටෙරෝන් බූස්ට් එක යූස් කරන්න පුළුවන්. මෙන්න මේ කියන ටෙස්ටොස්ටෙරෝන් බූස්ට් එක ගැන ප්‍රශ්න 3කින් මම අවශ්‍ය සියලුම ඩීටේල්ස් මෙන්න මේ වීඩියෝ එක තුලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නාංක 1 වශයෙන් මම තෝරගන්නේ මේ සප්ලිමන්ට් එක අපි හරියටම යූස් කරන්න සුදුසුම වෙලාව නැත්නම් සුදුසුම කාලය මොකක්ද? මම highly recommend කරන්න කැමති උදෑසන ආහාර වේලෙන් සාමාන්‍ය විනාඩි 15ක් 20කට පස්සේ අපිට පුළුවන් කැප්සූල් එකක් ගන්න. දෙවෙනි කැප්සූල් එක රාත්‍රී ආහාර වේලෙන් පස්සේ පුළුවන් අපිට දෙවෙනි කැප්සූල් එක ගන්න. දිනකට කැප්සූල් දෙකක් උදෑසන ආහාරයෙන් පසුව රාත්‍රී ආහාරයෙන් පසුව. ඉතින් බෙස්ම රිසල්ට් එකක් ගන්න මෙන්න මේ ප්‍රොඩක්ට් එක මෙන්න මේ කියන ටයිම් එකට යූස් කරලා ඔයාලටත් පුළුවන් try කරලා බලන්න. හැමෝටම තියෙන කොමන් ප්‍රශ්නයක් තමයි ප්‍රශ්නාංක 2 වශයෙන් මම තෝරගන්නේ මේ සප්ලිමන්ට් එක අපිට යූස් කරන්න වයස සීමාවක් තියද? අවුරුදු 18ට වැඩි පිරිමි ඕනම පුද්ගලයෙකුට පුළුවන් මෙන්න මේ කියන ටෙස්ටොස්ටෙරෝන් බූස්ට් එක යූස් කරන්න. ඉතින් මම නැවතත් මම රෙකමන්ඩ් කරනවා මෙන්න මේ ප්‍රොඩක්ට් එක try කරන්න. ඉතින් try කරලා ඔයාලට බෙස්ම රිසල්ට් එකක් ලබා ගන්න. ප්‍රශ්නාංක 3 වශයෙන් මම තෝරගන්නේ මේ සප්ලිමන්ට් එකෙන් අපිට ලබා ගන්න පුළුවන් බෙනිෆිට්ස් මොනවද? අපේ ශරීරයේ දරා ගැනීමේ ශක්තිය වැඩි කරන්න නැත්නම් අපේ බොඩි එකේ ස්ට්‍රෙන්ත් ලෙවල් එක අප් කරන්න. ඒ වගේම තමයි අපේ මානසික ආතතිය අවම කරන්න. ඒ වගේම තමයි මාංශ පේශී වර්ධන වේගය වෙනදට වඩා කඩිනම් කරන්න. ඒ වගේම තමයි අපේ සෙක්ස් ලයිෆ් එක තව ටිකක් වැඩි දියුණු කරන්න අප් කරන්න. නැත්නම් ඔයාගේ හෝමෝන ක්‍රියාකාරීත්වය අඩු කෙනෙක් නම් මෙන්න මේ Get Sport Nutrition කියන බ්‍රෑන්ඩ් එකේ ටෙස්ටොස්ටෙරෝන් ගෝල්ඩ් ES කියන මැජිකල් ප්‍රොඩක්ට් එක යූස් කරාම වෙනදට වඩා ඔයාගේ ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක අප් වෙද්දී ඔයාගේ සෙක්ස් ලයිෆ් එකත් වෙනදට වඩා සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන බෙනිෆිට්ස් තමයි මෙන්න මේ ටෙස්ටොස්ටෙරෝන් ගෝල්ඩ් ES සප්ලිමන්ට් එකෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන Get Sport කියන බ්‍රෑන්ඩ් එක නිර්මාණය වෙන්නේ US වල නිර්මාණය වෙන ලෝකයේ කාර්යවර්ධන ක්‍රීඩාවේ පෙරලියක් කර බ්‍රෑන්ඩ් එකක් තමයි Get Sport කියන්නේ. ඉතින් highly recommend කරන්න පුළුවන් බෙස්ම බ්‍රෑන්ඩ් එක බෙස්ම ප්‍රොඩක්ට් එකක් තමයි ටෙස්ටොස්ටෙරෝන් ගෝල්ඩ් ES කියන මේ ප්‍රොඩක්ට් එක. ඔන්න ලංකාවේ කොල්ලොන්ට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි 100%ක්ම ජෙනුයින්ම ටෙස්ටොස්ටෙරෝන් ගෝල්ඩ් ES සප්ලිමන්ට් එක ලබා ගන්න කොහොමද ලංකාව තුලදී? ඉතින් ලංකාවේ මේ වෙනකොට තියෙන සප්ලිමන්ට් ස්ටෝර් අතරින් වඩාත් ජනප්‍රියම වඩාත් highly recommend කරන සප්ලිමන්ට් ස්ටෝර් එකක් විදියට Fitness with Vishan සප්ලිමන්ට් ස්ටෝර් එක හැමෝම අතර කතා බහට ලක් වෙන සප්ලිමන්ට් ස්ටෝර් එකක් වෙලා අවසන්. ඉතින් ඔයාලට පුළුවන් Fitness with Vishan සප්ලිමන්ට් ස්ටෝර් එක මගින් ඔයාලට අවශ්‍ය සියලුම නියුට්‍රිෂන් ටෙස්ටොස්ටෙරෝන් ගෝල්ඩ් ES සප්ලිමන්ට් එක විතරක් නෙවෙයි වේ ප්‍රෝටීන් මාස් කියන ක්‍රියේටින් ප්‍රී-වර්කවුට් ෆිෂ් ඔයිල් මල්ටිවිටමින් මේ කියන ඕනම සප්ලිමන්ට් එක දවසක් ඇතුළත ගෙදරටම ඩිලිවරි කරගන්න. ඒ වගේම තමයි අපේ ශාඛාවන් තියෙනවා මාතර. ඒ වගේම තමයි ඔය කොළඹ අවට කෙනෙක් නම් ඔන්න කොළඹ ශාඛාවට එන්නේ. කොළඹ ශාඛාව තියෙන්නේ කොට්ටාව පොලිස් ස්ටේෂන් එක ඉදිරිපිට. ඉතින් මමත් ඉන්නවා කොළඹ ශාඛාව. ඒ වගේම තමයි මාතර නූපෙහන්දියේ කීස් එක ගාවට ගියොත් ඉතින් ඔයාලට කීස් එක ඉස්සරහා තියෙනවා Fitness with Vishan දෙවන ශාඛාව. ඉතින් දකුණු පුරවරයේ කෙල්ල කොල්ලොන්ට මාතරින් ගන්න කොළඹ ඉන්න ජන්ඩි පැහැට ඇඳලා ඉන්න කෙල්ල කොල්ලොන්ට පුළුවන් කොළඹ කොට්ටාව ශාඛාවෙන් ගන්න. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු guys. Fitness with Vishan YouTube channel එක තාම subscribe කරන්න නැත්නම් channel එක subscribe කරන්න.
වීඩියෝ එක share කරන්න, වීඩියෝ comment කරන්න අමතක නොකර like කරන්න. See you guys in the next video.